මුලින්ම බිත්තර 3ක් තැම්බෙන්න තියාගන්න ඕන. සාමාන්‍යයෙන් මෝහිංග හදනකොට ගන්නෙ මාළු. ඒ වුණාට මම අද මාළු වෙනුවට චිකන් තමයි යූස් කරන්නේ. චිකන් ටිකත් සාමාන්‍ය විදිහට මැරිනේට් කරගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙනවා මිරිස්, සුදු ලුණු, ඉඟුරු, ලුණු, ඒ වගේම ලෙමන් ගෙඩියක්. මෝහිංග ඔතෙන්ටික් විදිහටම හදනවා නම් ඒකට අනිවාර්යයෙන්ම ලෙමන් ග්‍රාස් ඇඩ් කරන්න ඕන. මොකද මෝහිංග වල ඔතෙන්ටික් සුවඳ එන්නේ ලෙමන් ග්‍රාසුයි ඉඟුරුයි දැම්මට පස්සේ. ඊට පස්සේ කඩල පිටි මේස් හැඳි 6කට විතර උණු වතුර මිලිලීටර් 200ක් 300ක් විතර දාලා හොඳට මික්ස් කරලා ඒකත් වෙනම අරන් තියාගන්න ඕන. දැන් අපිට ඕන කරන හැමදේම අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. ඊට පස්සේ රත් වුණ තෙල් එකට අර කලින් කපාගෙන තියාගත්ත ඉඟුරු, සුදු ලුණු, ඉරිස් ඒ වගේ දාලා හොඳට ටෙම්පරාදු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අර කලින් මැරිනේට් කරලා අරන් තියාගත්ත චිකන් ටිකත් ඒකට ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒකට මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම් මිරිස්, ඒ වගේම රසායන ලුණු එකතු කරගන්න ඕන. ඒ ටිකත් ටික වෙලාවක් තෙලේ බැදගත්තට පස්සේ අපි ඒක වෙනම අරන් තියාගන්න ඕන. ඊට පස්සේ අපි අර කලින් හදාගෙන තියාගත්ත කඩල පිටි එක රත් කරගන්න ඕන. ඒකට ඔයාට ඕන විදිහට වතුරත් ඇඩ් කරගෙන කඩල පිටිත් ඇඩ් කරගන්න පුළුවන්. ඒක හොඳට රත් වුණාට පස්සේ කලින් බැදගත්ත චිකන් ටික ඒකට ඇඩ් කරලා විනාඩි 5ක් විතර හොඳට වැඩි ගින්දරේ උයා ගන්න ඕන. ඊට පස්සේ අපි අර තඹගෙන තියාගත්ත බිත්තර 3ත් කෑලි වලට කපලා ඇඩ් කරගෙන හොඳට වැඩි ගින්දරේ විනාඩි 5-10ක් විතර ආයිත් උයා ගන්න තියෙන්නේ. දැන් මේක අපි හදලා ඉවරයි. අපිට ඕනනම් අන්තිමට මිංචි කොල්ල ටිකක්, පාස්ලි වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකත් එක්ක කන්න නූඩල්ස් එකක් තඹ ගන්න ඕන. මන්නෙන් මෝහිංග වලට ගන්නේ රයිස් නූඩල්. අපිට ලංකාවේදී ගන්න පුළුවන් ඒකට සාමාන්‍යයෙන් හීනි නූඩල්ස් එකක් තියෙනවා නම් මෝහිංග වලට හොඳට මැච් වෙනවා. දැන් මෝහිංග එක හදලා ඉවරයි. ඊට පස්සේ මම බිත්තර ඒකුත් කපා ගත්තා. ලෙමන් කැරට් ටිකකුත් කපා ගත්තා. මෝහිංග කනකොට ලෙමන් ටිකකුත් ඇඩ් කරගත්තා නම් ඒකේ රහ ගොඩක් වැටි වෙනවා. ඉතින් මම හදපු මෝහිංග එක කන්න මගේ හොඳම යාළුවත් ආවා. එයාත් මියන්මාර් වල කෙනෙක් තමයි. එයා තමයි මට මේක හදන්න ඉගැන්නුවේ. මෝහිංග කනකොට මෙහෙම නූඩල් එක උඩින් අර අපි හදාගත්ත සුප් එක ඇඩ් කරගන්න ඕන. අපි ඉතින් බලමු මගේ යාළුවගේ රියැක්ෂන් එක කොහොමද කියලා මං හදපු මෝහිංග එකට. Dah. Aji kan aji? Sakana do. Kore, tori no aji. Chiga. Aji wa. Futsu no yo no aji. Onaji. Oka wa zanbo onaji. Ah, so ka. ඉතින් එයා ඔය කියන්නේ ඒක ගාණ්ඩ රහට තියෙනවලු. ඒ වුණාට මං අර මාළු ඇඩ් කරගත්තේ නැති හින්දා ඒකේ රහ චූට්ටක් වෙනස් වෙලා කියලා කියනවා. ඒ වුණාට ඒක එයාලගේම රහට අනිත් ඔක්කොම එකම සමාන විදිහට තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මෝහිංග එක. මේක මාරම රහයි. මං කන්න ආසම කෑමක් තමයි මෝහිංග කියලා කියන්නේ. ඉතින් ඔයාලත් මෝහිංග හදනවා නම් අනිවාර්යයෙන්ම මාළු ඇඩ් කරගන්න. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. Thank you for watching. Bye bye.